කාලයකට පස්සේ වෙනස් වැඩක් කරන්න හම්බුණා. ඉතින් සාමාන්‍යයෙන් අපි අපේම කියලා දෙයක් පටන් ගත්තාම ඒකට පොඩ්ඩක් ආසාවෙන් කැපවීමෙන් වැඩක් කරනවා. හැබැයි සමහර අය Tamanටම කියලා දෙයක් තියාගෙන හෝ එහෙම නැත්තම් නැතුව හෝ රැකියාවක් නැහැ කියලා හරි වටපිටාවට දෙස් දෙවල් තියාගෙන කොයි තරම් ජීවිතේ පසුගාමි වෙනවද? ඉතින් අද රටා කියන්නේම වෙනස් කතාවක්. මේ ගෙවෙන කතා ඇතුලේ මේ ගෙතෙන කතා ඇතුලේ අපිට හිතන්නට බොහෝ දේවල් තියෙනවා. අපි ආවේ ඇයව හොයාගෙන වෙන හේතුවක් හින්දා නෙමෙයි. කවදත් Tamanටම හදාගත්ත රාමුවක් තිබිලත් ඒ රාමුවෙන් පිට හිතලා ජීවිතේ වෙනස් තැනකින් ගෙන යන්න ඕනේ කියලා ඈ කල්පනා කරනවා. අද අපි හිතුවා ඇගේ කතාව මේ විදිහට රට ඇතුලේ ඔබට කියා දාන්න. වෙලාවකට හිතෙනවා සිතුවිලි වලට මොනවද කරන්න බැරි කියලා. සැබවින්ම සිතුවිලි වලට පුළුවන් අපේ ජීවිතේ අපිව ඔසවා තබන්න. අපේ ජීවිතය ජයග්‍රහණය දක්වා රැගෙන යන්න. මේ එවැනි වියනිකේ කතාවයි අද රටා හරහා ඔබට කියන්නේ. මේ ගණේ මුල්ලේ සමාධි මල්ෂා. ඇය කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. නමුත් Tamanට ලැබුණු උපාධිය රැකියාවක් මත කැප නොකර ඒ තුළින් ජීවිතේ ජයගන්න වෙරදරන අපේ කාලේ යෞවනියක්. අද අපි කතා කරන්නේ ඇගේ ජීවිත කතාව පිළිබඳව. පුංචි කාලේ ධම්ම ඇයට තිබුණු නිර්මාණාත්මක හැකියාව නිසා ඇය හිතුවා මේ නිර්මාණාත්මක හැකියාව තුළින් ජීවිතේ ජයගන්න. ඒ ජයග්‍රහණ ජීවිතය තුළ ඇයට ඕනි පුළුල් පරාසයක් ඔස්සේ ඇවිද යන්න. අද අපේ කතානායිකාව ඇයයි. ජීවිතයේ සිතුම් පැතුම් වෙනස් වෙනකොට අරමුණු වෙනස් වෙනවනේ. සමාධිගේ කතාව ඇතුලේ තියෙන්නේ එවැනි දෙයක්. සමහර වෙලාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබපු හැමෝම බලාපොරොත්තු වෙන්නේ කොහේ හෝ රැකියාවක් ඕනේ කියලා. හැබැයි සමාධි ඒ සියල්ලට අභියෝග කරනවා. ඊට වඩා තමන්ගේම දෙයකින් ජීවිතය ගෙන යන්න පුළුවන් නම් හරි වටිනවා කියලා ඈ අපිට කියද්දී මේ රෙසින් නිර්මාණ කලාවත් එක්ක සමාධි මේක කොහොමද මේ හුරුව එන්නේ? මෙහෙම නිර්මාණ කලාව කළොත් හොඳයි. එහෙම කොහොමද මුලින්ම හඳුනගන්නේ? ඔව් අයියේ. ඇත්තටම මම මේ නිර්මාණ කලාවට යොමු වෙන්න කලින් කියන්න ඕනේ මම පුංචි කාලේ ඉඳන්ම මේ වගේ දේවල් කරන්න ආසයි. ඒ කියන්නේ මම දන්න විදිහට මගේ ඇඟේ තිබුණ දෙයක් මේක. මොන්ටිසෝරි යන කාලේ මම දවසක් එළියේ ඇවිද ඉන්නකොට එහෙ තියෙනවා දියුල් ගස්. ඉතින් ඔය දවසක් මම බලනකොට දියුල් ගහක් යට මේ චූටි දියුල් ගැට දෙකක් වැටිලා තියෙනවා දැක්කා. ඊට පස්සේ මම ওই දියුල් මේ ගෙඩි දෙක අහුලාගෙන තව චුට්ටක් ඉස්සරහා මිදුලේ ඇවිදිද්දි මම දකින්නවා මේ කුරුළු පිහාට වගේක් තියෙනවා. මේ ගිරවෙක්ගේ කොළ පාට කුරුළු පිහාට වගේ. මම ඒ ටිකත් අහුලාගෙන ඇවිල්ලා මම කල්පනා කරනවා මම මේකෙන් මොකක් හරි හදන්න ඕනේ. මේක මට මොකක් හරි මේකේ නිර්මාණයක් කරන්න මට ඒකට පොඩි. ඇත්තටම එහෙම ලොකු තේරුමකුත් නැහැ. ඒනත් මම ආසයි. ඔය අලුත් දේවල් හොයන්න. ඊට පස්සේ මං කරේ ගිනි පෙට්ටියක් අරගෙන ඒ ගිනි පෙට්ටිය උඩ ටිකක් මේ ලොකු දියුල් ගෙඩිය තියලා අලවලා ඒක උඩින් අර ඊට චූටි දියුල් ගෙඩිය අලවලා අර කුරුළු පිහාඩු ටික පිටිපස්සෙන් ඇලෙව්වා. අලවලා ඉවරලා රතු පාට මේ හොටයක් දාලා ලස්සන ඇස් දෙකක් දාලා ලස්සන කුරුල්ලෙක් හැදුවා. අර ඒ වගේ මේ චූටි දේවල් කරන මං හරි ආසයි. මුලින්ම මං හදන්න ගත්තේ පබළු වලින්. පබළු වලින් ලස්සන එක මේ කරාඹු හැදුවා. ඊට පස්සේ මූල් වලින් හැදුවා. ඔය දේවල් හදනවා. ඒ කියන්නේ දැන් අම්මා ඇඳුම් මහලා දෙනවා මට. ඉතින් අම්මා ඇඳුම මහලා ඉවර වෙන්නකොට ඉවර වෙන්න කලින් මම බලනවා මේ ගවුමට ගැලපෙන විදිහේ කොණ්ඩ කට්ටක් කොහොමද හදාගන්නේ චූටි බෝ එකක් හරි මේ නැත්තම් කරාඹු එකක් අම්මා මහලා ඉවර වෙන වෙලාව වෙනකොට මං අනිත් මේ වඩු සෙට් එක හදාගෙන ඉවරයි ඇත්තටම. ඒ වගේ කියන්නේ මට ආස දේවල් මං හැම වෙලෙම හිතන්නේ මමම හදා ගන්න ඕනේ මං කොහොමද කරන්නේ මේ දේවල් එක්ක තමයි මං හිතන්නේ මම මෙතෙන්ට යමු වෙන්නේ නැත්තේ ඇත්තටම. දැන් සමාධි
මේම දෙයක් අපි හිතමු ගොඩක් වෙලාවට අපි දන්න කාරණයක් තමයි මේ නිර්මාණ කරලා මෙවැනි නිෂ්පාදන කරලා වෙළඳ පොලක් අපිට තියෙයිද මේවා අලෙවි කරගන්න පුළුවන් වෙයිද පුංචි චකිතයක් අපි තුල එනවා ඇත්තටම එහෙම තිබුණ නැද්ද චකිතයක් ඇත්තටම චකිතයක් තිබුණා මුලින්ම ඇතර මම මේ ජුවලරිස් පැත්තට ඇවිල්ලා දැනට මාස 6ක් වගේ පොඩි කාලයක් ඇතුළතදී මට හිතා ගන්න බැරි තැනකට මං ගියා. ඒ කියන්නේ මම මේක පටන් ගත්තේ ඇත්තටම රෙසින් වලින්ම නෙමෙයි. මුලින්ම මං කරේ බතික් කලාවෙන් තමයි මම මෙතනට ආවේ. මම FB එකේ මේ බතික් ඇඳුම් විකුණන්න පටන් ගත්තා. ඉතින් මට හොඳ ඕඩර්ස් තිබුණා. පිරිමි ළමයින් ගෙනුත් ඕඩර්ස් ආවා. ඒ වගේම ගොඩක් ලේඩීස් අයිටම් තමයි මම හැදුවේ. ඉතින් බතික් සාරි කළා, එතකොට ෆ්‍රොක්ස් කළා. ඉතින් ඒ අයිටම් හදලා දෙනකොට මම හිතුවා දැන් මම ඇඳුමක් අඳිනකොට ඒකට මැච් වෙන්න ජුවලරිස් දානවා වගේම අනිත් අයත් එහෙම දැම්මම නම් හොඳයිනේ, ලස්සනයිනේ කියලා මම හිතුවා. ඉතින් මං ඒ නිසා හැම වෙලේම කරන්නේ කවුරු හරි මට ඕඩර් එකක් දුන්නා එයා ඉල්ලුවේ නැතත් මං එයාට ගැලපෙන්න එයාගේ ඇඳුමට මැච් වෙන්න ජුවලරිස් හදලා දෙනවා. ඒ කියන්නේ පොඩි ළමෙක් ඇඳුමක් ඉල්ලලා තිබ්බොත් එයාට හෙයා ක්ලිප් එකක් හරි එහෙම නැත්නම් තරුණ ළමයින්ට නම් ඒගොල්ලන්ට ගැලපෙන විදියට, මැදි වයසේ අයට නම් ඒගොල්ලන්ට ගැලපෙන විදියට ඉයරින්ස් එහෙම ඒවා මැච් කරලා මං හදලා දුන්නා. ඉතින් මට අර හැම වෙලේම මේ මට ඕනේ අර එකම දෙයක් මත ඉන්න නෙමෙයි තව චුට්ටක් ඒකෙන් එහාට යන්නවට පොඩි කැමැත්තක් තිබුණා. ඉතින් ඔය දේවල් කර කර ඉතින් මම ටික දවසක් යද්දි කල්පනා කරා මේ බතික් වලින් මම ජුවලරිස් හදනකොට ඒකේ මේ දැන් බතික් රෙදි කෑල්ලනේ මම හදන්නේ. එතකොට මම හිතුවා මේ බතික් රෙදි කෑල්ල මේ දාලා ජුවලරිස් හැදුවම ඒකට ඩස්ට් එක වදිනවා. එතකොට ඒක කුණු ගෑවෙනවා. ඉතින් මේක ගොඩක් කල් පාවිච්චි කරන්න බැහැනේ කස්ටමර් කෙනෙක්ට. අනිත් එක ඒක සෝදලා පාවිච්චි කරන්න බෑ ටිකක් කල් යද්දි ඒක බේතෙත මේ පුස අදින්න පුළුවන්. ඒ දේවල් එක්ක මම ටිකක් කල්පනා කරන්නේ නැහැ. මම මේකට මීට වඩා වැලියු එකක් දෙන්න ඕනේ. මේ අයිටම් එක මෙහෙම විකුණලා හරියන්නේ නැහැ. මේකට මීට වඩා ක්වොලිටි එක මේකට ඇඩ් කරන්න ඕනේ කියලා හිතලා මම ඒක ගැන හොයනකොට තමයි මට YouTube එකේ මම දකිනවා මේ රෙසින් කියන දේ. ඒ කියන්නේ රෙසින් කියලා කෙමිකල් එකක් තියෙනවා. රෙසින් හાર્ඩ්නර් කියලා කෙමිකල්ස් දෙකක්. මේ දෙක මික්ස් කරලා හදන්න පුළුවන් ලස්සනට ප්ලාස්ටික් වගේ මේ අයිටම් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඇතුළට ඕනම දෙයක් දාලා ප්‍රිසර්ව් කරගන්න පුළුවන් අපිට. ඉතින් මං ඊට පස්සේ හිතුවා මම මේකට බතික් රෙදි කැල්ලක් දාලා හැදුවා නම් ලස්සනට තියෙයි නේද කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා කොටුවේ ඇවිදලා ෂොප් වලට කතා කරලා මේවා හදන විදිය අහගෙන මං ඉතින් ඇවිල්ලා මම මේක ඇත්තටම මං අලුතෙන්මයි කරේ. මං කරලා තිබුණේ නෑ බතික් වලින්. මේ මං ඒ රෙසින් දාලා බැලුවා හරි ලස්සනට ඒක හැදුනා. ඊට පස්සේ මම හිතුවා මේක මේ ඕන කියන ක්වොලිටි එකත් හොඳයි ලස්සනට තියෙන ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වැඩේ ටික ටික වෙනස් කර කර එක එක විදිහට ලේස් රෙදි දාලා බැලුවා. එක එක විදිහට මම මේක හැදුවා. ඔය හද ඉන්න අතර මට අර බතික් ක්ලාස් කරපු ඒ මිස් දවසක් කතා කරලා මේ අවුරුද්දේ කතා කරලා මට කියනවා ජනවාරි මාසේ එයාට මේ ඉන්දියාවේ යන්න මේ කියන්නේ එක්සිබිෂන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ එක්සිබිෂන් එක දවස් 12ක් තියෙනවා කිව්වා. ඒකට එයා ගෙනියන බතික් රෙදි වලට ගැලපෙන්න එයාට ජුවලරිස් ටික මට හදලා දෙන්න කිව්වා. ඉතින් මට ලොකු ඕඩර් එකක් ඇත්තටම ඒ කියන්නේ මම ලොකු බොක්ස් දෙකක් මේ පෙට්ටි දෙකක් පිරෙන්න මං හදලා දුන්න ජුවලරිස්. ඇත්තටම සති දෙකක් වගේ කාලයක් තිබුණේ මං නිදි මරාගෙන එළි වෙනකන් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා ඒ වැඩ කරා. හරියටම මට කැම්පස් එකේ කන්වොකේෂන් එකට කලින් දවසේ තමයි මේ ඕඩර් එක බාර දෙන්නත් තිබුණේ. ඉතින් මං ඒ අතර ඒ වැඩවලටත් මහන්සි වෙන ගමන් ඉතින් කැම්පස් කන්වොකේෂන් එකට මැච් වෙන්න ඒවට ජුවලරි සෙට් එක මට ඕන විදිහට හැමදේම මං හදාගත්තා. ඒත් එක්ක මං අර ඕඩර් එක ලස්සනට දුන්නා මිස්ටර්. මුලින්ම එතකොට මම රෙසින් වලින් හදපු අයිටම් ටික මං එක්ස්පෝර්ට් කරපු එක තමයි කළේ මුලින්ම. කවුරුත් කරන දේවල් වලට වඩා වෙනස් විදියට හිතන මිනිස්සුන්ට ලෝකයේ ඇතුලේ අමුතු දේවල් කරන්න පුළුවන්. සමාධි මල්ෂාව රට ඇතුලේ මේ කතා කරන්නේ ඇගේ කතාව ඇගේ ජීවිතය විවරණය වෙන්නේ අලුත් විදියට හිතන නිසා වෙන. ඒ නිසා සමහර වෙලාවට තාරුණ්‍යයේ ඉන්න ඔබට මේ කතාව හරි වැදගත්. මොකද අපි අර මුලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට සමාධිය අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි ඉන්නේ මූණ පොතත් එක්ක අන්තර්ජාලයත් එක්ක අපි ගනුදෙනු කරනවා. හැබැයි අපි මොනවද කරන්නේ? අපි කොහොමද අපේ අනාගතය නිර්මාණය කරගන්නේ කියලා පැහැදිලි දැක්ම සමහර අයට නැහැ. ඔබ තාමත් තාරුණ්‍ය ඉන්න කෙනෙක්. කොහොමද මේක දකින්නේ කියලා අපිට කියන්න. ඔව් ඇත්තටම මම මගේ ජීවිතෙන් කතා කරොත් එහෙම මං ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා. ඒ අභියෝග බාරගත්ත හරිම කැමැත්තෙන්.
ඒ වගේම මට මං ගැන විශ්වාසයක් තිබුණා නෑ මට මේක කරන්න පුළුවන්. කොහොම හරි මම මේ දේ කරනවා කියන තැන තමයි මං හිටියේ. ප්‍රශ්න ආවා. ප්‍රශ්න නැත්තේ නැහැ නේ ඉතින් ඕනම කෙනෙක්ට. ඒ හැම දෙයකටම හොඳට මූණ දීලා මම මේ දේවල් කරන්න ගත්තේ. ඇත්තටම මං බලන් ඉන්න අයට කියන්න කැමතියි. Facebook එකේ වුණත් නිකන් කාලේ නාස්ති කරන වෙලාවේ ඒ දේවල් අපිට යොදා ගන්න පුළුවන් ප්‍රයෝජනවත් වැඩකට. ඇත්තටම මම මගේ Facebook page එකක් තියෙනවා. ඒ වගේම Instagram, TikTok, YouTube channel එකක් තියෙනවා. මම මේ හැමදේම මගේ brand එක දැනට promote කරගෙන යනවා. ඉතින් මං අනිත් අයටත් කියන්නේ නිතරම Facebook එක එහෙම use කරලා ඔයගලන්ට පුළුවන් අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ දේවල් බලලා ඒ දේවල් වලට තව value එකක් add කරලා අලුත් නිර්මාණයක් ඉස්සරහට ගේන්න පුළුවන්. ඉතින් මං කියන්නේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න ඒ දේවල් උනත් use කරන්න කියලා. සමාධිය කියන විදිහට ඇගේ ජීවිතයට අත්දැකීම් අඩු වුණාට ඇයට හොඳ ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය වුණේම මේ ජීවන ගමනට ඇයට ලැබුණු ගුරුහුරුකම් නිසායි. විශේෂයෙන්ම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් ඇයට සලසනා සහන මත අද ඇගේ පුංචි ව්‍යාපාරය මහා ව්‍යාපාර කටයුත්තක් දක්වා වර්ධනය කරගන්නට ඇයට හැකි වෙලා තියෙනවා. ඒ නිසා තමන් සතු හැකියාව දක්ෂතාවය සංගවා ගන්න නැතුව සමාජයට යම්කිසි වැඩක් සිදු කරමින් තමන්ටත් ආර්ථිකය වශයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතය සවි කරගන්න පුළුවන් කියලා සමාධිගේ කතාව හරහා අපිට උදාහරණ කියනවා. සමාධිලා වගේ තරුණයන් අපේ සමාජයට අවසි වන්නෙත් ඒ නිසාමයි. බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු උපාධිය මතින් අරගල කරමින් රැකියාවක් සොයන යුගයක සමාධි වගේ තරුණයන් සිටීම අපේ රටේ යහපත වෙනුවෙන් භාග්‍ය උදා කරනවා නොවනු මානයි. මිනිසුන්ගේ ජීවිත කතා දිහා බලද්දී සමහර වෙලාවට අලුත් දේවල් නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ සිතුවිලි එක්ක. සිතුවිලි වලින් පෝසත් මිනිස්සු කවදාවත් මේ ලෝකේ පරාජය වෙලා නැහැ කියලායි අපි අහලා තියෙන්නේ. ඒ කතාව ඇත්ත. අද රටා කතාව ඇතුලේ මේ කතාව ලියන්න වෙන්නේ මෙන්න මේ වගේ හරි අපූර්වට ගෙත්තම් වුණු ජීවිතයක් වාගෙන ගිහිල්ලා. කතාවක් තියෙනවා. සමහර දේවල් අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න වෙන්නේ දුක කියන එක පරාජය කරලා සිනහව සොයාගෙන යන මිනිසුන්ට කියලා. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ. අද රටා කතාව අපි ඈත් එක්කයි මේ විදිහට බෙදා හදාගන්න සූදානම්. මතකයිද අයිස්ක්‍රීම් කාලා ඒ අයිස්ක්‍රීම් කෝටුව අපි විසි කරනවා. නමුත් ඒ විසි කරන කෝටුවෙන් ජීවිතේ යළි යළි දිනන්න උදව් කරන අපූර්ව සිතුවිලි උපදින මිනිස්සු මේ මහ පොළොව මත ඕන තරම් ඉන්නවා. මේ මත්තේ ගොඩ ගීතා මහත්මිය ජීවිතය යලිත් බොහෝ දේ සිතන්නට ඇගේ කතාව උදව් කරන ආකාරය අද රටාවේ උත්ප්‍රාසය තවත් තීව්‍ර කරනදී අද අපේ කතාවේ කතානායිකාව ගීතා මහත්මියයි. අයිබෝන්. අර මං කිව්වා වගේ කුඩා කාලේදී අපි අතීතයට අරන් යන නිර්මාණ ගණනාවක් මේවත් එක්ක මේ හරි අපුරට මතක් වෙනවා. මෙහෙම දෙයක් කරන්න මේ වගේ දේවල් වලින් මෙහෙම නිර්මාණ කරන්න පුළුවන් කියලා ඇත්තටම කොහොමද හිතුනේ? ඒක හම්බයක්. ඒක මම විසින්ම හොයාගත්ත නිර්මාණකරණයක් මේක. ලංකාවේ කිසිම කෙනෙක් මේ වෙද්දින් මම ඔක පටන් ගද්දින්වත් මම දැනුවත්ව අදටවත් මේ නිර්මාණකරණය මෙතරම් සාර්ථකව සක්සස්ෆුලි කරන කෙනෙක් මට තාම හොයාගන්න බෑ. ඒක දැන් අවුරුදු 8කට වගේ ඉස්සෙල්ලා පටන් ගත්ත දෙයක්. පොඩි නිර්මාණ මගේ බබත් එක්ක එකතු වෙලා කර ඉද්දී මට හිතුණා ටික දවසකින් මේක මීට වැඩිය සාර්ථක නිර්මාණකරණයකට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ නිර්මාණකරණය මගේ ඇඟේම තියෙනවා. විවිධ නිර්මාණ වලට මම ආසයි. ඒක නිසා එතනින් මට හිතුණ නිසා මම එතනින් පටන් අරගෙන
සංවර්ධනය කරපු නිර්මාණ විදියක් මේක. සැමියාට යම් ශක්තියක් වෙමින් පවුල් කුටුම්බය පුදුමාකාර විදිහට ගොඩනගන්න ඇයට තියෙන ශක්තිය පුදුමාකාරයි. මේ කතාව ඇතුලේ අපිට ඒක අපූර්වට දැනේ. අපිට කියන්නකෝ දැන් ඇත්තටම මේ රැකියාවකුත් කරලා මේ සියල්ලත් ඊට පස්සේ එහෙම පිටින්ම පොඩ්ඩක් පැත්තකින් තියලා ඇයි මෙහෙම තැනකට මේ දෙයක් ගේන්න හිතුවේ? ඇත්තටම මගේ මහත්තයා ගෙනල්ලා දීලා තිබුණා බබත් එක්ක පොඩි පොඩි වැඩ කරන්න මේ ස්ටික්ස් ටිකක්. මේක ඉතින් බබාට ලොකුවට කටේ දාලා හපන්නත් බෑ. ඉතින් ඒ කටේ දාලා හැපුවත් මේක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මම බබත් එක්ක පොඩි පොඩි බිල්ඩින්ස් හදනවා මේකෙන් තියා. ඒ කියන්නේ අලවීමකින් තොරව හදිද්දි මට හිතුණා නේ මේකෙන් අපිට මීට වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම හම්බ සිදුවීමක්. කිසිම කෙනෙක්ගෙන් බලලා කිසිම ලෝකේ කිසිම තැනක දැකපු නිර්මාණකරණයක් නන් නෙවෙයි. ලෝකේ කිසිම තැනක මේ වගේ නිර්මාණයක් දකින්න නැහැ. අය විසින්ම හොයාගත්ත මේ වගේ නිර්මාණ අද ලෝකේ හැම රටකටම වගේ යවා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවානේ. මේ පිටිපස්සේ තියෙන නිර්මාණශීලී පැත්තට වටිනාකමක් කිව්වොත් ඒකට අපිට මිලක් කියන්න අමාරුයි. මොකද නිර්මාණ වල වටිනාකමක් දෙන්න බැරි නිසා. ඇත්තටම අපි ඒ ගැන කතා කරමුකෝ. ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්න තමයි ඕවා. අපි මම හිතන්නේ ඔබට කතා කරන්න හොඳ අත්දැකීම් තියෙනවා. මේකත් එක්කම ජීවිතේ ලැබලා තියෙන අත්දැකීම් එක්කම කතා කරන්න ඔබෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකයි මම අහන්නේ. දැන් අර ඔබතුමා පෙන්නවනේ පොඩි නිර්මාණයක්. ඒ වගේ දෙයකදී ඇත්තටම ලොකු වියදමක් යන්නේ නැහැ. මම එක කොස්ට් එක හදලා තියෙන්නේ රුපියල් 80යි. හැබැයි ඔක මම සාමාන්‍යයෙන් අපේ ඩිරෙක්ට් කස්ටමර් කෙනෙක්ට වගේම ෂොප් එකකට දෙනවා නම් රුපියල් 500කට මම දෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් වෙනස. ඒ 500 මම කොස්ට් කරලා තියෙන්නේ මගේ නිර්මාණයේ වටිනාකම තමයි මම එතන වැඩියෙන් ඇඩ් කරලා තියෙන්නේ. එතකොට අපිට 10ක් කරගන්න පුළුවන් නම් ඒකට අපිට වියදම් කරන්න වෙන්නේ රුපියල් 500ක් 750ක් වගේ ගාණක්. හැබැයි අපිට රුපියල් 5000ක් එකකින් උපය ගන්න පුළුවන්. අපි හිතන්න ඕනේ එතන. අපිට මේක ව්‍යාපාරයක් කරනවාද එහෙම නැත්නම් මේක විනෝදාංශයට gedara තියාගෙන ඉන්නවාද කියලා සමහරුන්ට හිතේ. ඔබට එහෙම ප්‍රශ්නයක් තිබ්බද මේක? මේක මම වෙළඳපොළට මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. මේ හරහා යම් මුදලක් මට හොයාගන්න පුළුවන් වෙයි. එහෙම බලාපොරොත්තුවක් තිබුණාද ඇත්තටම? මේ නිර්මාණ මගේ හිතවත්ම කට්ටිය මගේ පවුලේ හිතවතුන් කීප දෙනෙක් මට සල්ලි දීලා මගෙන් බලින්ම ගත්තා. ඒ නිර්මාණ ඒගොල්ලන් ගාව ඒ කියන්නේ දැන් අවුරුදු 8කට වගේ ඉස්සෙල්ලා මම කරපු නිර්මාණ ඒ ගත්ත ඒවා ඒගොල්ලන්ගේ ගෙවල් වල අදටත් ලස්සනට තියෙනවා. එතකොට මේක ඒගොල්ලන් ගාව අවුරුද්දක් එකමාරක් තියෙද්දි මම සමහර වෙලාවට අහන ඒගොල්ලන් මට සල්ලි දීලා ගත්තේ. හැබැයි මේගොල්ලන් ගාව අවුරුද්දකට එකමාරකට වැඩි කාලයක් මේ නිර්මාණ පවතිද්දී තමයි මට හිතුනේ මේකට වෙළඳපොළක් හදන්න පුළුවන් කියලා. මොකද මම ඒද්දි මේ නිර්මාණ වොෂ් කරලා බලලා කියන්නේ මේකෙන් කරන්න පුළුවන් මොනවද කියන එක මම ගොඩක් හොයලා බලලා තිබුණා. මට හිතුණා නෑ මේකෙන් මීට වැඩි දෙයක් කරන්න පුළුවන්. මට වෙළඳපොළක් නිර්මාණය කරන්න පුළුවන් මේකෙන් කියලා මම හිතුවා. ඉතින් මම වෙළඳපොළ නිර්මාණය කිරීමේ කාර්යභාරයට අත ගැහුවා. ඒක සාර්ථක වුණා. අවසාන වශයෙන් මම හිතන්නේ ඔබතුමීට යමක් ඇති කියන්න. මේ ගමන් මග මෙතුවක් කල් යන්නට උදව් කරපු බොහෝ දෙනෙක් ඔබ පිටපස්සේ ඉන්න පුළුවන්. ඒ ශක්තිය ගැන අපි කතා කරමු. එතනදී මම විශේෂ ස්තුතියක් කරන්න කැමතියි ජාතික ශිල්ප සභාවට. ජාතික රූපවාහිනිය කියන්නේ ඇත්තටම අපේ හදවතේ මාධ්‍ය. බොහෝ විට මගේ නිවසේ රූපවාහිනියේ channel එක දාලා තියෙනවා නම් රූපවාහිනියේ ඒ හැම වෙලාවකම තියෙන ජාතික රූපවාහිනිය විතරයි. හේතුව අවුරුදු 10ක මගේ බබාට බලන්න පුළුවන් දෙයක් යනවා නම් යන්නේ එතන කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ බබාට මගේ දරුවට මම හැම වෙලාවෙම කියනවා පුතේ මේ අනවශ්‍ය දේවල් බලන්න එපා. ඉතින් මගේ දරුවා බලන්න දෙන්නේ මම මගේ දරුවට මේ ජාතික රූපවාහිනිය යන වැඩසටහන් විතරමයි. ඇත්තම කියනවා නම් කාටුන් එකක් හරි ජාතික රූපවාහිනිය යන එකක් විතරයි මම බලන්න දෙන්නේ. සත්තකින්ම ඒක මගේ හදවතේ මාධ්‍ය. සිය කුටුම්බයට හැකි අයුරින් අත්වාරුවක් වන ගීතා මහත්මිය වගේ කාන්තාවෝ මේ සමාජයට සැබවින්ම ආදර්ශයක් නොවන්නේද? ගීතා මහත්මිය කියන විදිහට මේ කලාව තවත් පරපුරකට දායාද කරමින් ශ්‍රී ලාංකීය කුඩා කර්මාන්තකරුවන්ගේ ශ්‍රේෂ්ඨය ජයග්‍රාහී මන්පෙතක් දක්වා රැගෙන යාමයි ඇගේ
එකම බලාපොරොත්තුව. ගීතා මහත්මිය ඔබට ජය කෙහෙලිනන් වේවා. අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා හැරවුම් ලක්ෂ. සාමාන්‍ය අපි කියන්නේ ටර්නින් පොයින්ට් පුළුවන්. ඉතින් ඒවා අපිට ශක්තියක්. ලියන්න. රට නිෂ්පාදක ප්‍රවෘත්ති හා කාර්ය සිදුවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ඒ විතරක් නෙමෙයි මේ වේදිකාවේ ඉද අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නත් අපි සූදානම්. තිරදිසින WhatsApp අංකය අනිවාර්යෙන් මතක තියාගන්න. මතක තියාගන්නව විතරක් නෙමෙයි. ඔබ කරන නිර්මාණවල ඡායාරූප කීපයක් පුංචි වීඩියෝවක් අපිට එවුවොත් ලංකාවේ කොතැනක ඔබ හිටියත් මේ වේදිකාවේ ඉද ඔබ වෙනුවෙන් වෙන් කරන්නත් අපි සූදානම්. ඉතින් අදට සූදානම් වෙන්නේ සමුගෙන යන්න. සමුගෙන යන්න කලින් පුංචි දෙයක් කියලාම යන්න ඕනේ. සමහර ඇදවැටීම් පරාජය වීම තමයි අපිට ජීවිතයට අලුත් බලාපොරොත්තු එක්කාසු කළේ. ඒ නිසා කලුවරට බනින්න නැතුව හදක් වෙන්න උත්සාහ කරන්න. ගිහින් එන්නම්. සුබ සතිය.